අයිබෝවන් ඉතිං ඔයාලා හැම දෙනාම මගේ SAP වීඩියෝ සීරීස් එකට මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මාත් එක්ක මුලින් ඉඳලම මගේ සෙෂන්ස් එක හිටපු කෙනෙක් නම් ඔයා දන්නවා ඇති. මම දැනටමත් වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා SAP freshers-ලට. ඒ කියන්නේ අලුතෙන්ම SAP journey එක පටන් ගන්න කෙනෙක්ට SAP කියන්නේ මොකක්ද? ඒකේ තියෙන modules මොනවාද? සහ ඔයා කොහොමද beginner කෙනෙක් විදිහට SAP career එක පටන් ගන්නේ? මෙන්න මේ කියන දේවල් cover කරලා මම මගේ වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැනටමත් end user කෙනෙක් එහෙම නැත්නම් super user කෙනෙක් එහෙම නැත්නම් consultant කෙනෙක් විදිහට SAP field එකේ job එකක් කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ job එකත් එක්ක සමහර concepts හරියට තේරෙන්නේ නැතුව ඒ වගේ understanding එකක් ඕනේ අවස්ථා ඇති. ඉතින් ඒ වගේ අයටත් මම separate video series එකක් කරලා තියෙනවා SAP concepts explained කියලා. ඉතින් මේකෙදි මම කරන්නේ තේරෙන්නේ නැති complex SAP concepts හරිම පැහැදිලි විදිහට සරලව explain කරලා දෙනවා. ඉතින් මම ආදාවේ මේ වීඩියෝ සීරීස් දෙක ගැන කියන්න නම් නෙමෙයි. මම ආදාවේ මගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන ඔයාලට කියන්න. මේක ඇත්තටම master data related discussion එකක්. මගේ වීඩියෝ සීරීස් බැලුවා නම් ඔයා දන්නවා මොකක්ද master data කියන්නේ කියලා. ඉතින් මේ SAP master data වලත් ඉතාමත්ම වැදගත් master data එකක් ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ. ඒ තමයි SAP material master. ඉතින් මගේ මේ වීඩියෝ සීරීස් එකෙන් මම බලාපොරොත්තු වෙනවා මුල ඉඳලම ඕනිම කෙනෙක්ට SAP ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්ට වුණත් SAP user කෙනෙක්, super user කෙනෙක්, consultant කෙනෙක් මේ ඕනිම කෙනෙක්ට ගැලපෙන විදිහට ඕනිම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහට මම කෝස් එකක් විදිහට මේ වීඩියෝ සීරීස් එක ඩිසයින් කරලා තියෙනවා. මේකෙදි මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා SAP material master එකක් කියන්නේ මොකක්ද? material master එකේ තියෙන fields මොනවාද? each field GUI එකත් එක්කම මම ඔයාලට explain කරනවා. ඒ වගේම තමයි ඉතාමත්ම වැදගත් දේ තමයි අපි මේ master data එක enter කරන්නේ ඇයි? ඒක enter කිරීම තුලින් මොකක්ද business process එකට system එකට තියෙන impact එක, material එකක් හදන්නේ කොහොමද? හදපු material එකක් change කරන්නේ කොහොමද? display කරන්නේ කොහොමද? different material types මෙන්න මේ කියන හැම දෙයක්ම cover කරනවා මම මගේ මේ material master කියන course එකේ. ඉතින් course එකක් කිව්වම බය වෙන්න එපා. මේක සම්පූර්ණයෙන්ම free of charge මම කරන්නේ. course එක YouTube එකේ readily available වෙනවා ඔයාලට. ඉතින් මම ඔයාලා හැමෝටම මාත් එක්ක මගේ channel එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ මේ අලුත් project එක මම මේ කරන්න හදන material master explained video series එකත් එක්ක join වෙන්න කියලා මම ඔයාලට ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ course content එකේ outline එක කොහොමද කියලා. මම මේ course එක හඳුන්වන්නේ SAP Material Master Complete Beginner to Advanced Course Outline කියලා. ඉතින් මේක ඇත්තටම මගේ YouTube එකේ මම ඔයාලට free course එකක් විදිහට දෙන්නේ. structured modules විදිහට මම මේක කරනවා. ඒ වගේම තමයි මේක beginner friendly. SAP මගේ beginner to career video series එක බලලා beginner කෙනෙක් විදිහට SAP high level understanding එකක් තියෙන කෙනෙක්ට මේ course එකෙන් material master කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. හරි. මේ course එකේ ownership එක තියෙන්නේ මට. ඉතින් අපි බලමු මොකක්ද outline එක කියලා. මොනවාද අපිට මේ course එක ඉවර වුණාම ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි එක module 1 එකේදී මම කරනවා fundamentals of material master. ඒක යටතේ තියෙන lessons වල මම cover කරනවා introduction to material master එකක් කියන්නේ මොකක්ද? Why every company needs it? ඇයි material master එකක් ඕනි? ඊට පස්සේ business එකට කොහොමද material master එකකින් impact එකක් වෙන්නේ? ඊට පස්සේ අපේ example එක. ඊට පස්සේ ඊළඟ session එකේදී අපි කතා කරනවා material types. මොනවාද material types? raw material, finish මේ විදිහට තියෙන materials type අපි කතා කරනවා. සහ මේ විදිහට separate material types පාවිච්චි කරන්න හේතුවත් අපි කතා කරනවා. තුන්වෙනි lesson එකේදී අපි කතා කරනවා organization levels. මොනවාද අපි material master එකක් හදනකොට අපි යන්න ඕනි මොන organization level වලද? client level, plant level, storage මේ විදිහට අපි කතා කරනවා. lesson 4 එකේදී අපි structure of material master views. ඒකේ තියෙන views මොනවාද? SAP එක ඇයි මේ විදිහට views වලට කඩලා තියෙන්නේ? මේකේ අපි හැම වෙලාවකම y කියන එක කතා කරනවා සහ business impact එක කතා කරනවා.
ඊට පස්සේ මොඩියුල් 2 එකේදී මම කතා කරනවා field explanation. මම පැහැදිලි කරා වගේ end user කෙනෙක්ට උනත් super user කෙනෙක්ට උනත් consultant කෙනෙක්ට උනත් මේ informations හරිම වැදගත්. මේ material master එකේ තියෙන different views මොනවාද? field එකෙන් field එකට අපි කතා කරනවා. basic data 1, basic data 2 මේ විදිහට lesson by lesson material master එකේ තියෙන ඔක්කොම views ටික අපි cover කරනවා. MRP 1 2 මේ විදිහට ඔක්කොම views ටික අපි කතා කරනවා. ඊට පස්සේ අපේ module 3 එකේදී අපි මගේ ඩිමෝ සිස්ටම් එකේ මම ඔයාලට ඩිමෝ එන්වයරන්මන්ට් එකේ කරලා පෙන්නනවා කොහොමද මැටීරියල් එකක් ක්‍රියේට් කරන්නේ. එතෙන්දී රෝ මැටීරියල් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද, ෆිනිෂ් මැටීරියල් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද, සෙමි ෆිනිෂ් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද, මේ විදිහට මම ඔයාලට ලයිව් ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි ඊළඟට මැටීරියල් මේන්ටෙනන්ස් ඇන්ඩ් එක්ස්ටෙන්ෂන්ස් කතා කරනවා. දැන් අපි ක්‍රියේෂන් පාර්ට් එක බැලුවා. ඊට පස්සේ ක්‍රියේට් කරපු මැටීරියල් එක ඩිස්ප්ලේ කරන්නේ කොහොමද, ක්‍රියේට් කරපු මැටීරියල් එකේ චේන්ජස් කරන්නේ කොහොමද, හදපු මැටීරියල් එකක් කොපි කරලා රෙෆරන්ස් තියාගෙන අලුත් මැටීරියල් එකක් හදන්නේ කොහොමද, මැටීරියල් එක්ස්ටෙන්ඩ් වෙයාහවුස් එකකට ප්ලාන්ට් එකකට මැටීරියල් එක්ස්ටෙන්ඩ් කරන්නේ කොහොමද, ඒ වගේම තමයි බල්ක් අප්ලෝඩ් මාස් මේන්ටෙනන්ස් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. අපේ පස්වෙනි මොඩියුල් එකේදී lessons අපි කීපයක් තියෙනවා. ඒකෙදී අපි බිස්නස් එකේ රියල් සිනාරියෝස් වලට මැටීරියල් මාස්ටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා කතා කරනවා. එක්සැම්පල් පර්චේස් රික්වෙසිෂන් එකක් දාද්දි මැටීරියල් එකක් පාවිච්චි වෙන්නේ කොහොමද, ඒක පර්චේස් ඕඩර් එකට කන්වර්ට් වෙද්දී මේ මැටීරියල් එකට මොකද වෙන්නේ, good receive invoice, මේ විදිහට මල්ටිපල් බිස්නස් සිනාරියෝස් වලට අපි මේ මැටීරියල් මාස්ටර් එකේ යූසේජ් එක ලයින් කරලා කතා කරනවා. ඊට පස්සේ අපේ මොඩියුල් 6 එකට යනකොට අපි ඇඩ්වාන්ස් ටොපික්ස්, ඒ කියන්නේ මේක ඇත්තටම behind the science එක කතා කරනවා. මැටීරියල් මාස්ටර් අපි දැන් ක්‍රියේට් මැටීරියල් මාස්ටර් එක ඇදුවා මේ ඉන්ෆර්මේෂන්ස් ගිහිල්ලා රෙකෝඩ් වෙන්නේ මොන ටේබල් වලද, ඊට පස්සේ මැටීරියල් එකේ ස්ටේටස් අපි කන්ට්‍රෝල් කරන්නේ කොහොමද, මැටීරියල් එක බ්ලොක් කරන්නේ කොහොමද, මේ දේවල් කතා කරනවා. ඒ වගේම තමයි ඔයාලා මගේ සීරීස් එක මුලින්ම බලනවා නම් ඔයාලා දන්නවා ෆියුචර් එක ෆියුරි. ඉතින් මේ ෆියුරි ඇප්ස් එක කොහොමද මැටීරියල් මාස්ටර් එක ඉන්ටිග්‍රේට් වෙන්නේ, ඩිස්ප්ලේ වෙන්නේ, මේ දේවල් කතා කරනවා. සෝ ඕක තමයි මගේ මේ කරන කෝස් එකේ කන්ටෙන්ට් එක වෙන්නේ. ඉතින් SAP ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා මගේ මේ SAP Material Master Complete Beginner to Advanced Course Outline එකත් එක්ක join වෙන්න කියලා. කෝස් එක අවසානයේදී free of charge ඔයාලට full download එකක්, full knowledge එකක් ගන්න පුළුවන් මේ SAP Material Master එක ගැන. මම කලින් කිව්වා වගේ මේ knowledge එක ඔයා user කෙනෙක් වුණත්, super user කෙනෙක් වුණත්, කන්සල්ටන්ට් කෙනෙක් වුණත් මේ ඕනිම කෙනෙක්ට එක හා සමානව වැදගත් වෙන ඒරියා එකක්. මොකද මාස්ටර් ඩේටා එකක් කියලා කියන්නේ අපේ සිස්ටම් එකේ හાર્ට් එක වගේ. අපි ව්‍යාපාරයක බැලුවත් ඔයා යූසර් කෙනෙක් නම් ඔයා සමහර විට ඔයාට මාස්ටර් ඩේටා හැන්ඩල් කරන්න කියලා කිව්වොත් එහෙම ඔයා කලින් කෙනා කියලා දීපු විදිහට ඒ ෆීල්ඩ්ස් ෆිල් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ ඒක තියෙන ඉම්පැක්ට් එක. ඔයා එක ඉන්ෆර්මේෂන් එකක් වැරදියට ෆීල් කරොත් එහෙම මොන ප්‍රොසෙස් එකටද ඒක ඉම්පැක්ට් වෙන්නේ කියන එක අවබෝධයක් නැහැ. ඒ වගේම තමයි මම කියන්න ඕනේ ලංකාවේ අපි බැලුවොත් එහෙම මාස්ටර් ඩේටා එක්ස්පර්ට්ස්ලා අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ඔයා වුණත් හොයලා බලන්න මාස්ටර් ඩේටා මැනේජ්මන්ට් හැන්ඩල් කරන්න පුළුවන් ක්වොලිෆයිඩ් කන්සල්ටන්ට්ලා කී දෙනාද ලංකාවේ ඉන්නේ. ඉතින් මෙතන ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් අපි මාස්ටර් ඩේටා කතා කරනකොට මාස්ටර් ඩේටා එකේ ලොකු වේට් එකක් ඇලොකේට් වෙනවා මෙන්න මේ කියන මැටීරියල් මාස්ටර් එකට. ඉතින් ඔයා මේ කෝස් එක කරලා ඉවරුනහම ඔයාට hands on experience එක තියෙනවා. ඔයාට business process understanding එක තියෙනවා. මේ business process එකට material master data කොහොමද apply කරන්නේ, ඒකේ impact එක මොකක්ද, මේ හැමදේම ගැන හොඳ knowledge එකක් හම්බ වෙනවා. ඉතින් මේක ඔයාගේ career එකට ගොඩාක් ලොකු plus point එකක්. ඒ වගේම තමයි මම මේ course එක free of charge කරන්නේ. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් තරම් ඔයාගේ career එකට ගන්න පුළුවන් support එක ගන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අපි ඊළඟ sessions වලින් හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක දිගටම ඉන්නවට. Thank you.